අද ජනවාරි 29. අද අපි ගෙදර ආවා. හෝම් කමින් එක නම් ඉතින් ලොකුවට ගත්තේ නෑ. ජෝඩුවේ ඇඳලා ෆොටෝ ගත්ත විතරයි. පුතා නම් කුමාරයෙක් වගේ හැඩයි. ලේලි නම් ඉතින් එච්චරම ලොකු ලකයක් නෑ. කොල්ලට මෙයිට වඩා හොඳ එකක් කරගන්නත් තිබුණා. කොහෙද මමනේ මුලින්ම රැවටුනේ ආව යෝජනාව කියලා. ලේලිගේ ගෙදරින් ඇවිත් තිබුණා. දවල්ට කාලා කට්ටියම හවස තේත් බීලා ගියේ. රැට කන්න මම කෑම හැදුවා. ලේලි නම් කාමරේ. රැට කාලේ ඉවර වෙලා ලේලි අස් කරන්න හැදුවේ. මම ඉතින් අස් කරන්න දුන්නේ නෑ. එයාට ඉන්න කියලා අස් කළා. අස් කරලා සාලෙට යද්දි මෙන්න මේකේ කකුල් උඩ දාන් ටීවී බලනවා. ඒකත් පුතයි මමයි බලන එකකුත් නෙවෙයි. පුතත් කට අරන් ඒක බලනවා. මම ලේලිට කිව්වා පුතා බලන නාට්‍ය දාන්න කියලා. මේකේ කියපි ඉතින් අම්මා මේ යා බලන්නේ මේක කියලා. කට තලන්න එපැයි. මමම රිමෝට් එක අරන් පුතා බලන නාට්‍ය දැම්මා. ටික වේලාවකින් ලේලි ගියා කාමරේට. මමයි පුතයි ටීවී බලන අතරේ පුතාට කෝල් එකක් ආවා. ලේලි කතා කරනවා නිදිමතයිලු. පුතාට කාමරයට එන්නලු. මේක මට ඇහුණා හොඳටම. ඔන්නේ අම්මපා තාම වෙලාව 9යි. දැම්ම නිදිමතයිලු. අනික මේ බැඳපු දෙවෙනි දවසේ කාමරයට රින්ගන් ඉන්න හදන්නේ. මට ඒ කාලේ මතක් වුණා. මමයි පුතාලගේ අප්පච්චි බැඳපු අලුත කොච්චර සතුටින් හිටියද. අපේ ගෙදර තිබුණු ජෑම් ගහ යට රෑ 12 වෙනකම් කියව හිටියා. අපි දෙන්න විතරයිනේ හිටියෙත්. ඒකට දැන් මෙච්චර අම්මයි අප්පච්චි ගෙදර ඉඳද්දිත් මේකට බැරි හැටි ටිකක් කතා කර ඉන්න අපි එක්ක තනියම ඉන්නව නම් තව කමක් නැහැ. කොහොම හරි පුතත් ඒකින් කාමරයට ගිය නිසා මම ටීවී එක වහලා අපේ කාමරයට ආවා. නිදිමතයි කියපු ගෑණි මෙන්න ටීකින් හිචිපිචි ගා කැකිලි බලනවා. මෙහෙමත් කපටි අම්මන්ඩිලා. කොහොම හරි රෑ 11 විතර වෙනකම් කිචිපිචි ගා ඉන්නව ඇහුණා. ඊට පස්සේ පුතා ලැප්ටොප් එකෙන් පිරිත් අහන්න පටන් ගත්තා. හිත කලබල වුණාම පුතා එහෙමයි. නරක හීන පේන නිසා පිරිත් අහන්න ගන්න ඇත්තේ.